මේ වර්ණ ආරාධනාවේ සුපර්නෝවාගේ සේල්ස් කොල්ල ටිකයි ළමයි ටික ඉන්නවා මේ ඇනුවල් ඇප්‍රීසියේෂන් අවෝඩ් නයිට්. මම නිකන් අර සරසයි බුක් ෂොප් එකට ඇවිල්ලා. සුබල්තාරුන්ද? මාදි. සුබල්තාරුන්ද? සුබල්තාරුන්ද. right. අලුත් අවුරුද්දක් ලැබලා දවස් 5ක් almost මේ විදිහට ගෙවිලි ඉවරයි. right. තව හොරා කීපයකින් 6 වෙනි දවසේ පුදා වෙන්න යනවා. අපි ඊළඟ දවස් ඉතිරි වෙලා තියෙන දවස් 360ට අපි කොච්චර සූදානම්ද කියලා. අපි ෆිසිකලි කොච්චර සූදානම්ද? අපි මානසිකව කොච්චර සූදානම්ද? අපි සෞඛ්‍යමය වශයෙන් කොච්චර සූදානම්ද? අපේ රැකියාව තත්ත්වයෙන් අපි කොච්චර සූදානම්ද? මේ දේවල් අපි හොයලා බලන්න සිද්ධ වෙනවා. අලුත් අවුරුද්දක් ලැබලා සුබ අලුත් අවුරුද්දක් කියන WhatsApp එක ගත්තොත් unread message සමහරක් වෙලාවට 12ක වෙද්දී 180 200යි. right. ඔය පදපු විදියට සුබ වෙලා තියෙනවා මීට අවුරුද්දවල අපි රසාව ගන්න අවශ්‍යත් නැහැ. මේ වෙද්දී පොඩ්ඩක් හවායි දූපතර වෙලා පොඩි apple juice එකක් බීගෙන ඉන්න පුළුවන් ඔය කියපු විදියටම සුබ වෙලා තියෙනවා. නේද? එහෙම වෙන්නේ නැහැ. අපිට ඉස්සරහට ඊළඟ දවස් 360 අහමාරක් මේ වෙද්දීම ගිහිල්ලා ඉවරයි නේ. ඊළඟ දවස් 360 දී අපිට අභියෝග challenges අනිවාර්යයෙන් වෙන්න තියෙනවා. ඒ වගේම අවස්ථා opportunities. මිස්ටර් ශාන්තරේ ගත්තොත් business opportunities ඊළඟ දවස් 360 දී ලැබෙන්න පුළුවන්. අපි ආයතනයක් විදිහට අපිට business opportunities ලැබෙන්න පුළුවන්. ඔයගලන්ට sales opportunities ලැබෙන්න පුළුවන්. right? life එකේ වෙන opportunities ලැබෙන්න පුළුවන්. unmarried කෙනෙක්ට marriage proposal එකක් එන්න පුළුවන්. opportunities life එකේ. right? අපි ඒව ගන්න අපි කොච්චර සූදානම්ද? නිකන් හම්බ වෙන්නේ නැහැ. අපි ඒකට ඉන්වෙස්ට් කරන්න ඕනේ. මොනවද අපිට ඉන්වෙස්ට් කරන්න තියෙන්නේ? අපිට කාලය ඉන්වෙස්ට් කරන්න පුළුවන්. අපි අපේ ශක්තිය, අපි අපේ හඳුනාගත්ත අපේ ඉන්ටර්නල් ස්ට්‍රෙන්ත් අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. අපි ඒව හොයාගෙන අපි විසින්ම අපි ඒව හොයාගන්න ඕනේ. අපි කොහොමද ඒවා හොයාගන්නේ කියලා අපි මේ පොඩි කාලේදී බලමු. අපි හැමෝගෙම මේ අඳුරන මේ පුද්ගලයා කවුද? චව්. අපි හැමෝගාම චව් කෙනෙක් ඉන්නවා. චව් නිතර මොකද කියන්නේ? බොසාව කරන් හරියන්නේ නැහැ බොසා. අපි නාගන්නයි යන්නේ. ඔයලා චව්ගේ කඩේම තියෙන්නේ නේ. අනිවාර්යෙන් මොකද වෙන්නේ? බොසා නාගන්නවනේ. right? අපි අපේ චව් delete කරලා දානවා. අපි කියන shift delete කරන්න ඕනේ. බොස් කියලා මේ WD එක හදන්න ඕනේ sales ටික කරන්න ඕනේ කියලා. බොසාව හරියන්නේ නැහැ බොසා හරියන්නේ නැහැ බොට් ටික දාලා තියෙන අපි තව අලුත් කඩ මවන්නද කියලා. බොස් කියන පේමන්ට් එක ගන්න ඕනේ මේ කියලා. මොකද කියන්නේ? පේමන්ට් ගන්න බෑ බොසා. චෙක් පොත ඉවරයි කියනවා. යන දවසේ දීලා නැහැ කියනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. බැක් ඔෆිස් එකේ ළමයි කියන මට මේ report එක ඕනේ, credit report එකක් ඕනේ, ඔක්කොම ඕනේ කියලා. ඔයගලම බැක් ඔෆිස් එකේ ළමයි කියනවා. බොසා නෑ මම report දෙනවා මෙයා. මම දැන් මල කරදරේ කියලා. අනිවාර්යයෙන් මේ දේවල් ඔෆිස් එකක් ඇතුලේ සිද්ධ වෙන දේවල්. අපි අපේ චව් delete කරන්න ඕනේ. අපි අර මං කිව්ව inner strength එක අපි හොයාගන්න. අපි කොහොමද හොයාගන්නේ කියලා බලමු. හර්ෂද. ඔයගලන් නිතරම දැකලා ඇති වීඩියෝස් වලින් Discovery එකේ වෙන්න පුළුවන් Animal Planet වල ඔයගලන් දැකලා ඇති කොටියෙක් සිංහෙක් ඔය මුවෙක් ගෝනෙක්ව අන් කරන විදිය. right. මුවෙක්ට කොච්චර වේගකින් දුවන්න පුළුවන්ද? කලා අදහසක්? මුවෙක්ට කොච්චර වේගකින් දුවන්න පුළුවන්ද? කලා අදහසක්? මම අර සරසයි බුක් ෂොප් එකේ ඉන්නවා වගේ මට හැංගීම දෙන්න එපා. මම මේ සුපර්නෝවාගේ සේල්ස් කෝල් ටිකත් එක්ක ඉන්නේ. පැය කිලෝමීටර් 80ක් විතර. තව අදහසක්? ළමයි ටික කොච්චර වේගයෙන් දුවන්න පුළුවන්ද? තව අදහසක්? කොටියට කොච්චර වේගයෙන් දුවන්න පුළුවන්ද? 100. කොල්ල ටික 100ක්. මම තාම සරසයි බුක් ෂොප් එකේ ඉන්නේ මිස්ටර් ශාන්තෝද? කොච්චරකින් පුළුවන්ද ඔයාලා?
අනාදාසක් ළමයි. කොටියට දුවන්න පුළුවන් කැරේ කිලෝමීටර් මැක්සිමම් 60යි. හැබැයි කොටියට 90-100ක් අතර මැක්සිමම් දුවන්න පුළුවන්. ඒතර ගාන දන්නවා ජෙනරල් ෆිසික්ස් කියලා දෙන්න. දැන් 70ට 60ට 70ට දුවන කෙනෙක් 80ට 90ට දුවන කෙනෙක්ව 90ට 100ට දුවන කෙනෙක්ව අල්ලන්න පුළුවන්. ලොජිකලි පුළුවන්ද? ලොජිකලි බෑනේ. ලොජිකලි බෑ. අපි කාර් එකක් වාහනයක් බලන්නකෝ. අපි ඒකාකාරී වේගය යන්නේ 60යි 70යි නම් අනිත් කෙනා ඒකාකාරී වේගය ඇවිල්ලා 80යි 90යි නම් අපිට ඔබ්වියස්ලි පාස් කරන්න බෑ. නමුත් අපි නිතරම දකිනවා කොටිය විසින් මුවාව අනිවාර්යයෙන්ම දැහ ගන්නවා. මොකක්ද එතන වෙන්නේ? කොටිය පස්සේ මුවා එලවත් මුවා පස්සේ කොටේ යද්දී එයා හැමතිස්සෙම හැරිලා බලනවා. ඒ කියන්නේ එයාගේ ඉන ස්ට්‍රෙන්ත් ගැන එයාට ආත්ම විශ්වාසයක් නැත. එයාට 90ට දුවන්න පුළුවන් කියන එයාට ආත්ම විශ්වාසය එයා දන්නේ නැහැ. නමුත් කොටියට 60ට 70ට දුවන එයාට අදාළ නැහැ. හැබැයි එයාට ඉලක්කය ගැන දැඩි ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ කාගෙන්ද පිටින් ගත්තද? කොටියා සිංහයෙන් ගත්තද? ඉන්වෙස්ට් කරලා සල්ලි දීලා. නෑ. එයාගේ ඉන්න ස්ට්‍රෙන්ත් එක හඳුනගෙන ඉලක්කේ පස්සේ යන එයාට වැඩන්නේ මොනවා 100ට 200 දුවන අදාළ නැහැ. ඉලක්කේ පස්සේ යන ආත්ම විශ්වාසය පමණයි දෙන්නේ. ඒ හරහා එයා අවශ්‍ය ඉලක්කේ සපුරා ගන්නවා. ඇප්ලයි කරන්න ඒක මොවාට? දුවනවා. පණ බේර ගන්න දුවනවා. නමුත් හැරිලා බලනවා. හැරිලා බලනවා කියන්නේ අපේ ජීවිතේට ඒක ඇප්ලයි කරලා බලන්න. අපි ගෙවිච්ච කාලය ගැන, අපෙන් අතපස්ස විච්ච දේවල් ගැන, අපි අතීතය ගැන හැරලා බලනවා සමානයි කොටිය දුවන ගමන් පිටිපස්ස හැරලා බලනවා කියන්නේ. ඒ කියන්නේ අපි අතීතයේ ජීවත් වෙනවා කියන්නේ අපි අනාගතය වෙනුවෙන් අඳුරු කලාපයක් අපි විසින්ම එකතු කර ගන්නවා කියන එකම තමයි. දැන් අපි 6:00ට 7ට මෙතනට එද්දි දැන් 6:07 කතාවේ මේ වෙද්දි ඉවරයි. දැන් වෙලාව 8යි කාලයි නම් 8යි කාලේ ඉඳලා ගත වෙන කාලය තමයි අපේ වර්තමාන කාලය. අදට විච්ච දේ ගැන අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. අදට එන එක මේ පඩිය පොඩක් පඩින ගමන් අඩිය පොඩක් පයලිස්සුවා කියන්නකො. අපි දැන් අනේ මගේ පයලිස්සු මගේ බූට් එක කැඩුනා, හීල් එක කැඩුනා. වරු වුණා කියලා හීල් එක කවුරුත් හදලා දෙන්නේ නැහැ. අපි මෙසින් හෙට ගිහිල්ලා හීල් එක හදා ගන්න ඕන. ඒකද අනාගතේ සිද්ධ වෙන කාලයක්. හැබැයි වාද මේ මොහොතේ අනාගතේ ඉන්න ගමන් හෙට ඉඳ හීල් එක හදා ගන්න එක නම ෂොප් එක අරනවාද කියලා හීල් එක ගැන හිතියොත් ගෑන ළමයි. ඔයාලට මේ කාලේ එන්ජොයි කරන්න වෙන්නේ නැහැ. අද මියුසික් ටික කල්පොන ටික මේ යාළුවොත් එක්ක හැසිරෙන විදිය පාර එන්ජොයි කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අතීතයේ ජීවත් වෙලා වැඩකුත් නැහැ. අපි වර්තමානයේ ජීවත් වෙලා වැඩකුත් නැහැ. අපි ජීවත් වෙ යුත්තේ මේ මොහොත ජීවත් වෙන මේ මොහොතේ ජීවත් වෙන හැම තප්පරයක්ම එන්ජොයි කරනවා කියන්නේ ඔයාගේ අනාගතේ අනිවාර්යෙන්ම සුබදායි වෙනවා. මොකද අතීතය ගැන අපිට වොරි වෙන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපි මේ මොහොත එන්ජොයි කරන නිසා. විශ්වයේ තියෙන පොඩි නීතියක් law of attraction කියලා. අහලා තියෙනවද? right very good. law of attraction එක නිකන් හම්බ වෙන්නේ නැහැ. අපිට ෆාමසි එකෙන් සල්ලි දීලා ටැබ්ලට්ස් ගන්නවා වගේ law of attraction එක අපිට බීලා බරට දාගත්තාන් පස්සේ අපිට ආකර්ෂණය ගන්න බෑ. තමා විසින්ම තමයි අපි ඒක ලබාගත යුත්තේ. ඒක නිකන් හරියට ඔයගොල්ලෝ හිතනවා හිස් ඉඩමක් කියලා මේ වගේ. හිස් ඉඩමක හිස්සටම තිබ්බොත් මොකද වෙන්නේ? වල්බාල වැවෙනවා, නිදිකුම්බ ටිකක් වැවේ, උදු බීර ටිකක් වැවේ, කාටත් වෙලේ නැත්නම් තනකොළ ගස් ටිකක් වැවේ, තුත්තර ගස් ටිකක් වැවේ. ඒ ඉඩමම ඔයගලන් අන්නවා රෝස වැවුවොත් රෝස වැවෙනවා, මල් වැවුවොත් මල් වැවෙනවා. ඔයගලන්ට හිතනවා කීහල් ගහ කිටෙකුත් වතුර දැම්මොත් කීහල් කනකුත් අපලා කීහල් මුව පැල්ලමුකුත් අච්චාරුකුත් දාගන්න පුළුවන්. ඒක ඔක්කොම ඉඩම අපේ නම් වගා කරන්න මොනවද කියන එක අපිම තමයි ඩිසයිඩ් කරන්න ඕනේ. ඒකම තමයි අපි law of attraction එක තමයි නිකම් වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ අපි කියනවා simple minded මිනිස්සුන්ට. ඕවර් තින්කින් නැති. සමහරකට අපි ඕවර් තින්ක් කරනවා. මොකක් හරි පටන් ගන්න ගියපුවාම මේක හරියයිද දන්නේ නැහැ. කඩේට බොඩ් ටිකක් දාන්න ගියා චෙක් එක රිටර්න් එක ගැන මුලින්ම හිතට ඉවරයි. ගහේ බඩුවගේ චෙක් එක රිටර්න් තමයි. අලුත් කඩයක් හොයන්න ගියපුවම මේ රූට් එකේ ගිහිල්ලා වැඩකුත් නෑ අලුත් කඩයක් අපිට හම්බෙන්නේ නැද්ද දන්නේ නැත්නම් ඔන්න ඒ ඕනේ. හැබැයි සේල්ස් හන්ට් එකේ දුවන කොල්ල හැම රූට් එකක්ම යනවා. සේල්ස් එකක් කරනවා කියන මයින්ඩ්සෙට් එකෙන් දුවද්දි නැති කඩ පේන්න ගන්න. ඒක මෙහෙමයි වැඩ කරන්නේ. හිතන්නකෝ අපි
ගෑල් ළමෙක්ටම ඇප්ලයි කරමුකෝ. වෙඩින් එකක් තියෙනවා තව ටික දවසකින්. ලස්සන කොණ්ඩේ කපා ගන්න, ස්ට්‍රේට් කරලා කොණ්ඩේ කපා ගන්න, සැලෝන් එකක් හොයන ගමන් ඉන්නේ. හැබැයි සැලෝන් එකක් හොයනවා නම් සැලෝන් එකක් හොයන්න ඕනේ කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න ඕනේ. සැලෝන් එකක් නැහැ. හැබැයි හොයන ගමන්. හැබැයි වා සැලෝන් එක ගැන හිත ඉද්දී ආ බස් එකේ පිළිමතලා වෙන නුවර යන ගමන් ජීවිතේට දැකපු සැලෝන් වාට පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා. කොල්ලෙන්ටත් එම සේල්ස් වලට ගිහිල්ලා සේල්ස් මැත්තේ හොය යද්දී අලුත් කඩ බයන්න ගන්නවා. රයිට්? ඒ සේල්ස් හැම දිනම බුක් ෂොප් එකක් හරි ෆෝන් කෑල්ලක් දෙකක් දාලා ඇක්ටිව් කරගන්න අලුත් WD එකක් විදිහට අපේ බිස්නස් එකේ. එයා සේල්ස් හැම දිනම අලුත් කඩ පේන. කවදාවත් නැති අලුත් කඩ පේන්න ගන්නවා ටවුම ඇතුලේ. ටවුම ඇතුලේ අපි කියනවා ඇක්ටිව් WD කියලා. ආ ටවුම තියෙනවා කඩ 6යි තියෙන. ඒ කඩේ විතර චෙක් එක පාස් වෙන්න කියලා. ඒ කඩ 6 මත්තම මැවෙනවා. හැබැයි තවම තියෙනවා නමකට 10ක් 12ක් තියෙනවා. තව කවුරු හරි කියපුවම මම අපිට මේක සෙක්‍රටරියල් මේකට බඩු ගන්න නැහැ කියලා ඒ කඩේ එහෙම ඩිලීට් කරලා දානවා සිස්ටම් වලින්. ඒව ගැන හොයලවත් බලන්නේ. මොකද මේ මිනිස්සු නැවත බිස්නස් එකට ගන්න ඕන ආකාරය අර සේල්ස් සම්ම තියෙන කෙනයි අර සේල්ස් කම්ම කරන්න ඕනේ කියන හැඟීම තියෙන කෙනාට ඒ කඩ නිකාම් ඇක්ටිව් වෙනවා. රයිට්? සමහරක් වෙලාවට අපි මාස පටන් ගන්නවානේ. කම්පැනි සේල්ස් ටාගට් එකක් දෙන්නේ මාසෙකට. රයිට්? අර මාසෙ ටාගට් එක දීපු ගාම අර ඇතුළේ චව් වෙනවා එළියට. ආවෝ මේ ටාගට් එක කරන්න බෑනේ. ලොකු වැඩින ටාගට් එක. මේ ටාගට් එක හඳු කොහොමද? කම්පැනි වල පිස්සු වෙච්ච ටාගට් දෙන්න. අර චව් වෙනවා. කරන්න බෑ කියන කතාව ඇවිල්ලා. ඔයගලන් ගන්නව නිකන් කේක් ගෙඩියක්. කේක් ගෙඩියක් දීපු ගමන් මේ කන්න කියලා අපිට කේක් ගෙඩිය කන්න බෑ. රයිට්? කේක් ගෙඩිය හතරට කැපුවත් ඒත් අපිට කන්න බෑ. හැබැයි කේක් ගෙඩිය අපි කෑලි වලට කපලා ගත්තොත් අපි ලස්සනට කරකට දාලා කේක් එක එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේ තමයි ළමයි මාසේ ටාගට් එක. එන්ජොයි කරන්න ඕනේ. දවස් 30ක් තියෙනවා ඒක සෙන්සර් අයිද අතෑරියම ඒක සෙන්සර් ඉරිදා ටික අතෑරියම දවස් 26ක් ඔය අතෑරියම දවස් 24ක් 25ක් අනිවාර්යෙන් අපිට වැඩ කරන්න තියෙනවා. කම්පැනි ටාගට් එකක් දෙන්නේ අන්නේ දවස් 25 26 ඇතුලේ ඇචීව් කරන්න පුළුවන් ටාගට් එකක් දෙන්නේ. ඒකට තියෙනවා රිසෝසස්. මොනවද තියෙන රිසෝසස්? ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් ඉන්නවා. කම්පැනි ස්ටාෆ් එකක් දීලා දෙනවා. ඒ වගේම ඔයගලන්ට රිසෝසස් විදියට මොබයිල් ෆෝන් එක තියෙනවා. ඔයගලන්ට ඒරියා එකේ WD එකක් තියෙනවා, කර ටිකක් තියෙනවා. බෑක් ඔෆිස් එකේ සපෝට් එකක් දෙනවා. බෑක් ඔෆිස් එකේ ක්‍රෙඩිට් රිපෝට් එකක් දෙනවා. මේ කඩේ මේ අපි දැන් තියෙන සිස්ටම් එක හැමෝටම කම්පැනි වල තියුණුවේ. ඒගොල්ලන් කියනවා මේ වෙද්දි මේ කඩේ වඩු නැහැ. මේ කඩේ කෑලි 10ක් තියලා මේ දැන් කෑලි 7ක් ඇක්ටිව් වෙලා තව 3යි තියෙන්නේ. ඒ කියන්නේ බෑක් ඔෆිස් එකෙන් කියනවා මේ කඩේ 10ක් දාලා දැන් 7ක් විකිනලා තව 3යි තියෙන්නේ. ඒතකොට ඔයාලා තව කෑලි 7ක් දාන්න ඔපචුනිටි ක්‍රියේට් වෙලා. රයිට්? ඔයාලේ රිසෝසස් ඔක්කොම දීලා තමයි මාස ටාගට් එක දෙන්නේ. දීපු ගමන් චව් වෙනවා ඩක්කලා එන්නේ. චව් අපි ඩිලීට් කරලා දානවා. ඒක නම් මම තෝරන කතාවක් ඇඩ් කරන්න. අර මාන කලින් කිව්ව සිම්පල් මයින්ඩඩ් කෙනෙක් ගැන. අපි ඕවර්තින්ක් කරාම අර ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක අපි අතට ගන්න බෑ. මොකද අපි හැමතිස්සෙම නෙගටිවිටි එක තමයි එළියට දාන්න පටන් ගන්න. නෙගටිවිටි එක ග්‍රෝ කරන කෙනෙක්ට අර පොසිටිව් දේවල් ඇට්‍රැක්ට් වෙන්න තියෙන ඔපචුනිටි එක හරිම අඩුයි. රයිට්? දැන් ඊතනක උදාහරණයක් විදියට පන්සලට කෝවිලට ගිහිල්ලා ඔයගලන් කියනනේ අනිවාර්යයෙන්ම දෙයක් ඉල්ලනවනේ. මට මේඩික් කරලා දෙන්න ඕනේ, මට ගෙයක් හදන්න ඕනේ, රයිට්? මට මේව කරන්න ඕනේ. හැබැයි ගෙයක් හදන්න ඕනේ කියලා දෙවියන්ගෙන් කහෙන් හරි ඉල්ලලා අපි ගෙදර ඇවිල්ලා කල්පනා කරනවා. අඩේ මංගාව රුපියල් ලක්ෂ 5ක්වත් හම්බුවේ නැහැ, මට ඉඩමක්වත් ගන්න විදියක් නැහැ. කොහොමද මම මේ ගේ හදාගන්නේ කියලා දෙවියන්ගෙන් ඉල්ලලා තමන්ම ගෙදර ඇවිල්ලා ඒක ගැන නෙගටිව් ටිකක් ග්‍රෝ කරගන්නවා. අන්න ඒ කට්ටියනේ මේ මැෂින් එක වැඩ කරන්නේ. ගිහිල්ලා කොවිලට ගිහිල්ලා හරි පන්සලට හරි අලියකට හරි ගිහිල්ලා තමන් සිම්පල් මයින්ඩ් හරියට මට ගියක් ඕනේ මේකක් ඕනේ මට ලක්ෂ 1000ක් ඕනේ මට බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා. ඒ සිම්පල් මයින්ඩ් වැඩ කරද්දී ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක වැඩ කරන්න ගන්නවා. එයා ඊට පස්සේ ඒක ඔළුවේ තියාගෙන එයා ප්‍රැක්ටිස් එක වැඩ කරනවා. එදිනදා ජීවිතේ ගත කරන පොසිටිව් මයින්ඩ් එක. අන්න ඒ වෙලාවට ඔය ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක අපි වඩා එදෙන්න ගන්න. මම පෞද්ගලික සුසාන්තරේම ඒ එක්ස්පීරියන්ස් ගොඩාක් ඇති මේ ජීවිතේ ඔය ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක වැඩි කරනවා. ඔය ටික ඔක්කොම වැඩ කරන්න නිකන් බෑ. අපි අතුලාන්තේ අපි ඇටිටියුඩ් එක හරියට හැදගෙන ඉන්නවා. ඇටිටියුඩ් එක හැදෙන පළවෙනි දන තමයි self grooming. අපි අද ඔක්කොම පිළිවෙලට
ලස්සනට ඇඳලා කලින් ගිහිල්ලා සැලෝන් එකට ගිහිල්ලා කන බැදලා වොෂ් එකක් දාගෙන ඔය විදිහට හරියට එනවා. තමන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක නිකන් එළියට එන්නේ නැහැ. බ්‍රෑන්ඩ් එක එන්නේ ගෲමින් තුන. අපි කොල්ලෝ ඉන්නවා දැන් ඔය ඔයගලන් දැකලා ඇති. කොල්ලෝ සේල්ස් කරනවානේ. ඔය ගෲම් එක හැදෙන්නේ පළවෙනි එක තමයි අපි සෙල්ෆ් හයිජීන් එක. ඒ කියන්නේ අපි පිරිසුදුකම නම්බර් 1. මේ ෆොටෝ ටිකක් දාද්දී මේ ටික ඔක්කොම ඔයගලන් කරනවද? දෙයට දත් මදිනවා නානවා ෂැම්පෝ ගන්නවා ඩියෝඩරන්ට් ගන්නවා ඔක්කොම ටික මේ සිම්පල් දේවල් ඔය ටික ඔක්කොම ටික කරනවා. මේක ඇතුලේ හැංගිලා දින්න ඔයා. right? කොල්ල මහන්සිලා සේල්ස් කරනවා බයික් එකකට දාගෙන යනවා අවුගානේ මේ යනවා. right? සමහර දවස් කලින් දවසට හොඳට අඩියක් ගහලා ඉන්නේ. right? next day හොඳටම අවුව වැඩ කරන්න යනවා. right? තමන්ගේ ඇඟේ ඇතුලේ මොනවද වෙන්නේ කියන එක සමහරට දන්නේ නැහැ. ඒක ඔයගලගේ වැරද්දක් නෙමෙයි. එක්කෙනාගේ ඇඟේ තියෙන හයිජීන්ස් එක්ක ඇඟේ තියෙන හෝමෝනත් එක්ක ක්‍රියාකාරී කරන විදිය වෙනස්. එතකොට සමහරුන් අය කියයි කොල්ලෝ මෙහෙමයි ඔයගේ දාඩිය ගැන මේකක් තියෙනවා ඩියෝඩරන්ට් එකක් හරි පර්ෆියුම් එකක් හරි මම පාවිච්චි කරන්න ඕනේ කියලා කියයි. සමහරක් අය නොකියයි. අපි සේල්ස් ෆීල්ඩ් එකේ යද්දි මම සේල්ස් කරේ මොකක් බයික් එකේ ගියා ජැකට්ස් දාගෙන ගියා හෙල්මට් දාගෙන ගියා අපි කෝපරේට් කෑස්ලා හම්බෙන්න යනවා. එළියට ගියපුව ගමන් අපේ බෑග් එක ඇතුලේ හැමතිස්සෙම පොඩි ස්ප්‍රේ එකක් right පොඩි සෙන්ට් කුප්පියක් එහෙම අපි ගාව තියෙනවා. චුට්ටක් කඩේකට උත්තර පොඩක් දාගෙන ගියපු ගාම ඒ ප්‍රසන්නස් එක එනවා. අපි ගොඩක් වෙලා මොකද කරන්නේ සෙන්සුරාදී ගිලි වල හෙල්මට් එක ඇතුලේ ජැකට් එක කරන් ජැකට් එක ගහනවා හෙල්මට් එකේ කවුළු අස්සට ආයි සමුද්‍රයේ ඔෆිස් එකේ තමයි අර ජැකට් එක එළියට අදින්නේ. මම ලක්කලට මකුණු දැලුත් මම ඒ දවස් එකේ මකුණුනුත් දෙකේ ප්‍රයෝජන අරගෙන පොඩි මම දැලුකුත් ගහලා ජැකට් එක අස්සේ. හරි. ඒ ටික ඕනේ. මේ හයිජීන් එක through තමයි personality එක. ඒතර ලස්සන හොඳ නඳුනලා වැඩක් නැහැ. අපේ ඇඟෙන් අර මොන හරි දෙයක් දුගන පිටින් ගත්තොත් ඒ personality එතනම ඉවරයි. කැටයන් කපල වගේ ලස්සනට ඉන්නවා. නමුත් ඒ freshness එක ආවේ නැති වුණොත් personality එක එතනම downgrade වෙලා ඉවරයි. යා හරි. සේල්ස් කොල්ලෝ ඉන්නවා මෙන්න මේ වගේ දැකලා ඇති. right? බඩගිඩිය තියෙනවා අර 6 pack එකකට 1 pack වගේ බඩක් තියෙනවා slim fit shirt එකකුත් ගහනවා බණ්ඩගිඩිය තියෙනවා නිකන් අර අපි අර පනාවකට පැත්තේ ඉන්නවා අර කර ලොකු එක්කනේ පනාවකට මන්තල් පැත්තේ ගිහපම දන්නවා ඒ බඩගිඩිය එළියට දාගෙන ඉන්නවා. බඩවල් තියෙනවා. හැබැයි අර shirt හඳිද්දි ඒ වගේ කට්ටිය slim fit නෙමෙයි regular fit shirts තමයි අඳින්න ඕනේ. එතකොට බඩගිඩිය තිබුණා 6 pack එක 1 pack කියලා අඳින්නාට ඒක පොඩ්ඩක් ලස්සන දෙනවා ඒ කට්ටිය අඳුම් හරියට තෝරගන්න ඕනේ. slim fit තියෙන slim කට්ටියට අඳින්න. regular fit තියෙන්නේ regular type එකට. අර පේන්නේ slim fit යන්නම තමයි අර විදිහට shirt එකේම අර පොඩි වෙලා නිකම් පොඩි වෙලා වගේ තියෙනවා පේනවද? ඒ වෙන්නේ අන්නේ අවස්ථාවල. අපි හිතන එක හරිය ලස්සනයි කියලා. නෑ. ඒක ලස්සන නෑ. එතකොට හරියට අඳින regular fit shirt එකක් එහෙම තමයි අඳින්න ඕනේ. right? ඒකට තෝරගන්න. හරි. කොල්ලෝ ඊළඟට කරන වැඩේ තමයි අර මයිකල් ජැක්සන් මතක් වෙන වෙලාවල් තියෙනවා. right? දැන් මේක සුදු සොක්ස් එක නෑ. සුදු සොක්ස් එක තිබ්බනම් තනිකරම මයිකල් ජැක්සන් තමයි. මයිකල් ජැක්සන් එහෙම යන විලාසිතාවක් වුණා. ඒ මනුස්සයා යන්න ඕන තැනට ඒ වෙද්දි ලයිෆ් එකේ ගිහිල්ලා තමයි ෆැෂන් කරන්න ගත්තේ. ඒ ෆැෂන් එක අපි දැම්ම කරලා අපි කවුරුත් පිළිගන්නේ නැත. එතකොට ප්‍රොපර් අඳිනවා ළමයි අර සමහරක් තියෙනවා මේ අපිත් තියෙනවා. මේ ඉන්න 34 35 වෙනකෝ මේක රෙගියුලර් හයිට් එකක් තියෙනවා. අපේ BMI එක හරියටම හරිය නැති ටයිම් වලදී ඒ හයිට් එක අපි ඇඩ්ජස්ට් කරගන්නවා. සමහරක් අය තියෙන කලිසම ගන්නවා අර කලිසම දෙපාරක් තුන් පාරක් කියලා තපත්තුවෙන් උඩට රැලි ගහිලා. දැකලාදී ඕනද රම්බල. එතකොට තමන්ගේ උසල හරියන්න අර විදිහට සපත්තුවේ ගානට වෙන්න හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ ගෲමින් තුලින් තමයි අපි අර ඉන ඇටිටියුඩ් එක පොසිටිව් ඇටිටියුඩ් එක එළියට එන්න ගන්න යා. මම ඔයා කනෙක්ට් කරන්න. දැන් ටයි එකක් අඳින්න. ටයි එක අඳින්න ඔයගොල්ලෝ දැකලා තියදී සමහරක් කට්ටිය අඳිනවා ටයි එක මෙන්න මේ. සිප් එකනොත් බලය සමහරක් අය කොල්ලන්නේ. right? සමහරක් අයගේ ටයි එකේ තියෙන මේ බලේ අර නෝනාවිල මාතුරුලේගේ අර මෙයා වගේ. කවුසද? විජේනන්ද සිරි වගේ.
දැන් ටයි එක මෙන්න මෙතන. අපි ඒකෙන් අපිට මතක් වෙන උදාහරණ වල මතක් වෙන දේ දේවල් තමයි. කියලා. ඒක ටයි එකක් වුණත් අනිවාර්යයෙන්ම අර ටයි එකේ තියෙන්නේ අර ත්‍රිකෝණේ වගේ අන්තිමට ඒක අනිවාර්යෙන් ඉවර වෙන්න ඕනේ බෙල්ට් එකේ ඩොට් එක ගාව. බෙල්ට් එකේ ඩොට් එකෙන් තමයි අර ටයි එකේ V shape එක වෙල ඉවර මේ ප්‍රොපර් ගෲපින් උගන්වන්නේ. මේවත් රුවින් තමයි උගන්වන පර්සනැලිටි හම්බ වෙන්නේ. හොඳයි. සමහරක් අයලා දැකලා ඇති උගලන් ඉන්නවා මේ අර සුදු මේක දාලා ඉවරලා ෂර්ට් එක ඇඳගෙන මේ වගේ එකක් උගලන් දැකලා ඇති. නේ? ඒක ෆැෂන් ඒව හොඳයි. ඉතාලියේ ෆ්‍රාන්සේ ඒ වගේ ඉනර් ස්කිනියක් අඳින සීතල. මේ 60 36 37 රස්නේ ඉන එකක් දාගෙන ඕම ඉන්නවා. ඒ වගේ ලස්සන කියලා ෆැෂන් කියලා නෑ හරියට දැක්කම මනස වෙනවා අමු ගොනෙක් කියලා. ෆැෂන් නෙවෙයි ඒක. ප්‍රොපර් ඩ්‍රෙසින් කියන්නේ අන්න අර විදිහට අඳින්න ඕන. ඉන්නට ඇතුළට අඳින්න පුළුවන් වේස්ට් එකක්. ඒක පේන්නේ නැතුව V shape එකක් තියෙන එක තමයි අඳින්න ඕන. ඒ ප්‍රොපර් ඩ්‍රෙසින් පොඩ්ඩක් උගන්නන්න උගන්නන්න. හරි. බංකුවේ අපි ඇතුළේ තියෙන බ්‍රෑන්ඩ් එකක් කියලා, පර්සනල් බ්‍රෑන්ඩ් එකක් කියලා. පර්සනල් බ්‍රෑන්ඩ් එක ඔය මං කිව්ව අපියරන්ස් එකෙන් තමයි එන්නේ. ඔයාලා ලස්සනට ඇඳම පොඩි කොන්ෆිඩන්ට් එකක් තියෙනවානේ. ලස්සනට ඇඳම කොන්ෆිඩන්ට් නේ පොඩි ගැම්මක් තියෙනවානේ. ඒ ගැම්ම තමයි ඔයාව ඩ්‍රයිව් කරන්නේ. සේල්ස් වලත් එහෙමයි පර්සනල් ලයිෆ් එකෙත් එහෙමයි. මම පර්සනල් ලස්සන අඳින්න කැමති කෙනෙක්. මම හැමෝටම උගන්වන්නත් කැමතියි. මම දැක්කොත් කියනවා මගේ ස්ටාෆ් එකට හරියට අඳින්න ඕනේ කියලා. සමහරක් අය අපි දැකලා ඇති, ඔකනම් දැකලා ඇති. ෂර්ට් එක නිල් පාටයි. රයිට්? කලිසම දුඹුරු පාටයි. ෂූස් දෙක දාලා දෙන කළු පාටයි, බෙල්ට් එක දාලා දෙනවා දුඹුරු පාටයි, සමාන නැත්නම් වෙන පාටක බෙල්ට් එක. දැකලා ඇති. ඒව අපි උගන්වන්න ඕනේ. ඔයගලන් කවුරු හරි දැක්කොත් අනිවාර්යෙන්ම කියලා දෙන්න. ප්‍රොපර් ඩ්‍රෙසින් ගැන ප්‍රොපර් ඩ්‍රෙසින් ටූල් තමයි තමන් ගැන පර්සනැලිටි එන්නේ. මොකද තමන් බ්‍රෑන්ඩ් එක. තමන්ව දැකලා තව කෙනෙක් හැදෙන්න බලාගෙන ඉන්නවා ඕන තරම්. ඊට පස්සේ අපි කැටගරි කරන B එක. B එකේ තියෙන behavior එක. අපි කොච්චර ලස්සන නැන්දත් වැඩක් නැහැ අපේ behavior එක අවුල් නම්. behavior එක තමයි අපිව next level එකට ගෙනියන්නේ. අපි detail චුට්ටක් කතා කරනවා. ඊළඟට අපි communication. කොච්චර ලස්සන නැන්දලා කොච්චර behavior එකක් තියලා අපි හරියට communicate කරේ නැත්තම් අපි කඩේකට ගිහිල්ලා හරි අපි trade promotions හම්බ වෙනවා. කොම්පැරේටිව් එකක offers දෙනවා. ඒ offer එක ගිහිල්ලා හරියට කඩේට communicate වුනේ නැත්තම් අපිට අවශ්‍ය desired result එක අපිට ගන්න බැරි වෙනවා. right? මේ appearance එකේ purpose එක තමයි මෙතන ඔයගලන්ට තියෙන්නේ. අර මං කිව්වා වගේ good impression එකක් හම්බ වෙනවා. appearance එක අපි brand image එකක් build කර ගන්නවා අපේ. confident එක අපිට එනවා. අපි ඔයගලන්ට confident එක අපිට එනවා. ඒක හරහා අපිට positive mindset එක එනවා. positive mindset එකෙන් තමයි ඔයා ගිහිල්ලා deliver කරන්න ඔයාව. වරු ටිකක් විකුණන්නේ right? කොල්ලෙක් කෙල්ලෙක්ට ගිහිල්ලා කතා කරන්නේ I love you කියලා කියන confident එක ඔක්කොම build වෙන්නේ මෙන්න මේ personality එක මේ appearance එක හරහා. right? behavior එක ඇතුලේ අපි අර enthusiastic ගතිය තියෙන. ඒ කියන්නේ අපි ඇතුලේ අර කැකෑරෙන තියෙන්න ඕනේ අර ඇඟ ඇතුලෙන්ම එන්න ඕනේ ඒක. අපි කියන්නේ බොක්කෙන් එන්න ඕනේ කියලා. බොක්කෙන් එන්න ඕනේ අපේ behavior patterns ටික. enthusiastic එන්න ඕනේ. ඊට පස්සේ eye contact. අපි කතා කරද්දී ගොඩක් වෙලාවට මේ යම් කිසි කඩේට උනත් කියලා මේක දෙන ගමන් බලාගෙන මඩ පිට බලාගෙන ඔය මේ ආතපූත වෙලා වගේ ඉන්න අවස්ථාවක් දැකලා ඇති. ඔක. ඒව බෑ. හොඳ proper eye contact එකක් තියෙන්න ඕනේ. ඒවා බේසික් දේවල්. කෙලින් අපි ඉඳලා ස්ට්‍රේට්ලි අපි කතා කරන්න ඕනේ. කායික හරි වෙද්දී ඔයගලන් පර්සනැලිටි එක එනවා. ඒ කෙලින් කතා කරලා හරියට ප්‍රොපර් පොස්චර් එකක අපි ඉන්න ඕනේ හැමතිස්සෙම. ඒක හරහා තමයි ඔයගලන්ට රෙස්පෙක්ට් එක එන්නේ. රෙස්පෙක්ට් එක අතර මම කලින් කියනවා වගේ අපි රෙස්පෙක්ට් එක ගන්න බෑනේ ෆාමසි එකෙන් සල්ලි දීලා. ග්‍රොසරියට ගිහලා ගන්නත් බෑ. සීදාගේ බේකරියට ගිහලා අපිට ගන්නත් බෑ රෙස්පෙක්ට් එකනේ. අපි ඒක මොනවද කරන්න ඕනේ? ගේන් කරන්න ඕනේ. ගේන් කරන්න ඕනේ. right? ඒක ඔක්කොම හැදෙන්නේ අර අපි කලින් කතා කරපු පොඩි පොඩි කොම්පෝනන්ට් එක එකතු වුණාම තමයි.
කමියුනිකේෂන් තමයි කමියුනිකේෂන් එක හරි වැදගත්. මොකද අපි ඔය කමියුනිකේෂන් එක through තමයි මේ කාව හරි අඳුනගන්නේ. අපි හෑන්ඩ්ෂේක් එකක් කරන්න ගියත් ඒක සමහරක් වෙලාවට දැකලා නිකන් ඔහේ අතට දෙනවා. ඒ හෑන්ඩ්ෂේක් එක ෆර්ම් වෙන්න ඕනේ. ෆර්ම් grip එකක් වෙනවා කියන්නේ එකට එක මෙහෙම කනෙක්ට් වෙන්න ඕනේ. මෙන්න මේ thumbs වල ඇවිල්ලා කනෙක්ට්. ඒතකොට තමයි ෆීල් වෙන්නේ. රයිට් ඕකේ ආ මේ ෆීල් වෙන්නේ. අර නිකන් සමහරක් අතට දෙනවා මේ මෙහෙම නිකන් මොනවාද වගේ. ඒ වැඩක් නැහැ. ඒ ෆර්ම් grip එකකින් තමයි දෙන්න මුලින්ම කනෙක්ට් වෙන්නේ. දැන් ඊට පස්සේ අපි කතා කරද්දී voice tonality එක තියෙන්න ඕනේ හැමතිස්සෙම. සමහරක් වෙලාවට අපි ඔය කඩේට ගිහිල්ලා උනා කිරවු වගේ කතා කරන් යනවනේ. අපේ බොස් මංගා බොට් ටික දෙනවා බොස් මෙන්න මේ ටික දෙනවා අපි මේක තියෙනවා 2GB 2 ටික තියෙනවා 364 ටික තියෙනවා 344 ටික තියෙනවා මේක ප්‍රයිස් එක මෙච්චර මෙන්න මේ ටික මෙච්චර මේ ඔෆර් එක තියෙනවා අපි 10ක් ගත්තොත් එකක් දෙනවා මේ විදිහට යනවා ටේල් ප්‍රොමෝෂන් එකක් දෙනවා ඒකට 3% මාජින් එකක් තියෙනවා මේවා මේ ස්ලැබ් එක ගැහුවොත් ඔයාලට මේ බෑග් එකක් හම්බෙනවා සබ්සිඩි එකක් ගත්තොත් මේ 10 බිලියන් එකක් ගත්තොත් ඔයාලට බැංකුව ටුවර් එකක් දෙනවා මම යනකට ඉන්නවා අරගෙන ඒ කාලේ රීලෝඩ් කාඩ් එකක් ඔන්නෝම තමයි. අර CM රීලෝඩ් එක මෙතන මේකේ රීලෝඩ් එක මෙතන මේකේ මෙතන ඩේටා කාඩ් එක මෙතන. මේ ඒ කාලේ එහෙම නුකුත් තිබුණා. අපේ ප්‍රොඩක්ට් එක එහෙම නෙමෙයි තියෙන්නේ. අපේ ප්‍රොඩක්ට් එක ටයිම් එක අරගෙන අපේ ප්‍රොඩක්ට්ස් වල තියෙන ගුණාත්මක භාවය පැහැදිලි කරලා දීලා ඩීලර්ට තියෙන බෙනිෆිට් එක. අපේ ගොඩාක් අය සේල්ස් කරන්නේ Tamanට ඕන දේ විකුණන්න බලාගෙන ඉන්නේ. ලිස්නින් නැහැ. එතන ලිස්නින් නැහැ. කස්ටමර් එනවා කස්ටමර්ගේ අතේ සල්ලි ප්‍රමාණය අපිම ඩිසයිඩ් කරලා ඉවරයි. කඩේ ඇතුළේදී. සර් මේ වා කීයක විතර බජට් එක ෆෝන් එකක්ද බලන්නේ? අපේ අය කස්ටමර්ට ප්‍රයිස් එක ටැග් එක ගහලා ඉවරයි අපිම. කස්ටමර්ගේ ප්‍රයිස් පර්ස් එක එක්ස්පෑන්ඩ් කරන්න. එයාට ATM එකට ගිහිල්ලා සල්ලි ටිකක් අරන් ගිහලා අවශ්‍ය භාණ්ඩය අපි විකුණන්නේ. ඒකෙන්ද ප්‍රොඩක්ට් එක විකුණන්න ඕනේ quality එක product එකේ attributes එක කියන්නේ product එක ඇතුළේ තියෙන ගුණාත්මක දේවල් ටික features කියනවා අපි benefits ඒවා තමයි අපි විකුණන්න ඕන. නැත්තම් ඩීලර්ට ආපු ගමන් price tag එක ගහලා හරියන්නේ නැහැ මේ budget එක ගහලා. 50000 කියපුවම අපි මොනවද පෙන්නන්නේ 50000 range එකේ තියෙන phones ටික කෙලිම table එකට දාලා ඉවරයි. 7000 phone එකේ customer විකුණන විදිය ගැන අපි බලන්නේ නැහැ. අපි earn කරනවා. අපි හැමෝම අස්සාවක් කරනවා. සැලරි එකක් හම්බ වෙනවා. right? සැලරි එක මාසයේ අවසානයේ වෙද්දී ඉවර වෙනවා. ආයෙ වැඩ කරන්න පටන් ගන්නවා. බොස් කෙනෙක් මාසෙ මැදදී සැලරි ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒ ටිකත් ඉවර වෙනවා. ආයෙ මාස සැලරි හම්බ වෙනවා. ආයෙ මාසෙ යනවා. ආයෙ ටික ඉවර වෙනවා. ආයෙ සැලරි එකක් බලාගෙන ඉන්නවා. ඔය පැටර්න් එකේ අපි තමයි මේ යන්නේ. මෙතනට එන්න අපි පොඩි ජර්නි එකක් ආවා. අපි කොහෙන්ද පටන් ගත්තේ? grooming වලට ඇවිල්ලා attitude ගැන කතා කරලා, තමන්ගේ inner strength ගැන කතා කරලා, grooming ගැන කතා කරලා, right? මේ හැම දෙයක්ම build කරගෙන ආව අපි යම් කිසි පුද්ගලයෙක්. ඒ පුද්ගලයා දැන් sales කරනවා, ඒ පුද්ගලයා back office එකේ වැඩ කරනවා වෙන්න පුළුවන්, company එකේ වැඩ කරනවා, right? post help කරනවා. ඔය ටිකත් එක්කම යද්දී අපි දැන් ඉන්කම් එක ජෙනරේට් කරන තැනට ඇවිල්ලා ඉන්නවා ඒ පුද්ගලයා. ඉන්කම් ජෙනරේට් කරලා ඉන්කම් එකක් විතරක් අරගෙන වැඩක් නැහැ. ඒ අපි කෑෂ් ටික හරියට මැනේජ් කරන්න ඕනේ. කොහොමද හරියට කෑෂ් මැනේජ් කරන විදිහට තමයි අපි ඊළඟ අවුරුදු කොහොමද කරන්න කියලා මෙයා වෙන්නේ. සල්ලි earn කරන amount එක වැඩක් නැහැ. habit එක තමයි අපිට වැදගත් වෙන්නේ. habit එක. earning habit මේ saving habit එක. earn කරන එක save කරන habit එක. theory එකක් තියෙනවා. අපි whatever the amount එකක් earn කරන්නේ ඒකෙන් 10% එකක් definitely අපි save කරන්න ඕනේ කියලා. save කරන්න ඕනේ ඒ earning habit එකෙන්. ඒක 50000ක් දැම්මොත් 5000ක් වෙන්න පුළුවන්, ලක්ෂයක් දැම්මොත් 10000ක් වෙන්න පුළුවන්. පඩි හම්බෙච්ච ගමන් අපි කල යුත්තේ ඒ 10% එක අයින් කරන එක. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා 90%.
ඒ 190 අපි ජීවත් වෙන පැටර්න් එක අපි හදන්න ඕන. 190 අපි ජීවත් වෙන පැටර්න් එක කොහොමද හදන්නේ කියන එක ඊළඟට අපි බලන්න. ඒකට අපි කරන්න ඕනේ පොඩි බජටින්. සෙල්ස් බජට් එක. සෙල්ස් බජට් එකට දාද්දි අනිවාර්යයෙන්ම තමන්ගේ කම්පල්සරි එක්ස්පෙන්සස් කියලා හැමෝටම තියෙනවා. right? ෆැමිලි වෙලා ඉන්නවනම් රෙන්ට් එකට කවුරු හරි ඉන්නවනම් ඒ හවුස් රෙන්ට් එක දෙන්න යනවා. වෙහිකල් එකක් අරන් තියෙනවා, බයිසිකල් එකක්, කාර් එකක් මොන හරි අරන් තියෙනවා නම් ඒක යනවා කම්පල්සරි. මොකද බැංකුවෙන් ලෝන් එක අනිවාර්යයෙන්ම ගියපු ගාම කපලා දානවා. ඒ ටික යනවා. තමන් කන්න බොන්න ඕනේ. ගෑස් එක, ටෙලිෆෝන් බිල, වතුර බිල, right? ඒවා ටික ඔක්කොම ටික අපි දානවා කම්පල්සරි එක්ස්පෙන්සස් කියන කොලම් එකට. අනිවාර්යයෙන් මේ ටික වේදන්නේ ආයි සල්ලි හම්බුන අතර අසාවක් කළත් නොකර ඔය ටික අනිවාර්යයෙන්ම අපි ගාව ලිස්ට් ඩවුන් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි ඒවට කියනවා needs කියලා. needs අපේ අවශ්‍යතා. ඒකට අපි සාමාන්‍යයෙන් මේක extended version එක 50ක් විතර වගේ අපි අනිවාර්යයෙන් මෙතනට යනවා. 90 ඇතුලේ තව 50 90 කොටස් කරපුවාම 50කට අපි needs එක යනවා. ඊට පස්සේ අපිට සමහරක් විට ඇඳුම් ගන්න වෙයි, ඇඳුම් නොගන්නන්න වෙයි. ඊට පස්සේ විනෝද සංචාර අපි මිනිමයිස් කරගන්න ඕනේ. ජනවද නැද්ද කියලා අපිට ඩිසයිඩ් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයා හදන්න ඕනේ. හිතන්නකො උදාහරණයක් විදියට ලක්ෂයක් හම්බ කරන එක 10% එකක් අතන අයින් කරපුවාම රුපියල් 90000ක් විතර වෙනවා. ඔයාගේ ඔක්කොම ඉන්කම් ටික අර පැත්තේ දාගෙන ගිහම බජට් එක ඇතුලේ ඔයගලන්ගේ කම්පල්සරි එක්ස්පෙන්සස් ටික ඉන් කේස් එක එක්ස්ටීඩ් වුණොත් රුපියල් 90000ට යහින් පොඩි අවුලක් තියෙනවා. අපි එතකොට ඒ ටික කොහෙන්ද කපන්නේ කියලා අර බජට් ලිස්ට් එකෙම බලන්න ඕනේ. මේබි සමහරක් විට shopping වලට ඔයගොල්ලෝ අයින් කරලා තියෙනවා නම් මාසෙකට 8000ක් 10000 සමහරක් විට ඒක පොඩ්ඩක් අඩු කරන්න. ඔයා ඒක ගේන්න වෙනවා අර ඔයාගේ 90% ෆ්‍රේම් එක ඇතුළේ. නැත්තම් මොකද වෙන්නේ ළමයි? අපි අනිවාර්යයෙන්ම අපේ ආදායමට වඩා අපේ වියදම වැඩි කරගත්තොත් අපි නිකම්මම ණය කියන කොලම් එකට යනවා. ණය වෙන්න වෙනවනේ අනිවාර්යයෙන්. මම හම්බ කරනවා ලක්ෂයක්. මගේ වේදම හැදිලා තියෙන 1.20කට. 20000ක් මං අනිවාර්යයෙන්ම හොයන්න සිද්ධ වෙනවා කොහෙන්ද? ඒක දෙවෙනි අඩි කිව්වොත් 20000 40000ක් වෙනවා. 40000ක් වුණා තව 40000ක් මං හොයන්න ඕනේ. ඒතර මොනවද වෙන්නේ? කායෙන් අරන් ගන්න වෙනවා. ගෙදර දෙන රත්තරන් බඩ උගස් කරන්න වෙනවා. ඉඩම විකුණන්න වෙනවා. එක බයිසිකලයක් මොනවා තියෙනවා ගෙදර ඒක විකුණන්න වෙනවා. අනිවාර්යයෙන්ම තමාසක් දෙයක් විකිනන්න සිද්ධ වෙනවා. ඒ ණය ටික හිලව කරලා. සෝ ඒක දැන් 90 ඇතුලේ අපි ජීවත් වෙන්න හදාගත යුතු වෙනවා. පොගලන් රෙකමන්ඩ් කරන්න කැමති හොඳ පොත් එකක් තියෙනවා. පොත් කියවන්න කැමති අයට හොඳ පොත් එකක් තියෙනවා. එකක් තමයි හිත් ගැනීම. හිත් ගැනීම කියන්නේ මේක ඉංග්‍රීසි වර්ෂන් එකක් තියෙනවා. ඩේල් කානෙගී කියන කෙනාගේ how to win friends and influence others කියලා. මේක සිංහල පරිවර්තනය තමයි හිත් ගැනීම කියන්නේ. පුළුවන් නම් අර මං කිය ඔයගලන් ඉන්වෙස්ට් කරන්න ඕන කියලා තමන්ට පොඩි ගානක රුපියල් 900ක් විතර වගේ වෙන පොත අරන් කියවන්න බලන්න. ඒක ඇත්තටම ඔයගලන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශාල දැනුමක් ගන්න පුළුවන්. මේක ඇතුලේ තියෙනවා කොහොමද ආගියුමන්ට් එකක් නොකර තමන්ගේ ජයග්‍රහණය ගන්න විදිය, right? කමියුනිකේෂන්ස් ගැන තියෙනවා. ඊට පස්සේ තමන්ගේ අවශ්‍යතාවය කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ අවශ්‍යතාවය කතා බහක් ඇතුලේ තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න සිද්ධ වෙන විදිය වගේ ගොඩාක් කරුණු තියෙනවා මේක හරහා මේ පොතේ කියවන්න පුළුවන් නම්. තව පොතක් තියෙනවා ඒක දහරාප්‍රෝවන් අතුගෝර මහත්තයාගේ ඒකේ ඉංග්‍රීසි වර්ෂන් එක තියෙන්නේ richest man in Babylon. so ඒක සිංහල පරිවර්තනයක් තමයි තියෙන්නේ ධනවත් වීම වලින් රාස් කියලා. මේකෙත් තියෙනවා කොම්පෝනන්ට් 7ක්. ඒ කොම්පෝනන්ට් 7 නම් කොම්පෝනන්ට් දෙකක් තමයි ඔයගලන්ට පෙන්නන 10% එකයි 90% එකයි. so මේ පොත් දෙක අරහා ඔයාලට විශාල දැනුමක් ගන්න පුළුවන්. මම කිව්වා වගේ මේ අලුත් අවුරුද්දේ ඔයගලන්ට ලොකු කාර්යභාරයක් ඉතුරුලා තියෙනවා මේ ඉතුරු දින 360 ඇතුලේ. ඒ 360 ප්‍රයෝජනයක් විදියට අර්ථවත් විදියට ගන්න ඒ හරහා ඔයගලගේ ලයිෆ් එක, ඔයගලගේ පර්සනල් දේවල්, এডুকেෂන් එක, හෙල්ත් එක, ෆිසිකල්, මෙන්ටල් ෆ්‍රීඩම් එක ඔය ටික ඔක්කොම කරගන්න ජයග්‍රාහී
දිරිමත් වසරක් වෙන්න කියලා මම ඔයගොල්ලන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද අපි මිස්ටර් උශාන්තගේ උපන්දිනේ අපි දන්න අපේ ආයතනය තුළ ඔහු තාම කාර්යක්ෂම විදිහට වැඩ කරනවා. ඔහුට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ සහෝදර ආයතනත් මෙතන ඇවිල්ලා තිනවා. ඔවුන්ට සුබ අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුපනෝ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට සුබ අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.